ආයුබෝවන් ආදරණීය දූ දරුවනි දයබර ගුරු මහත්මතුරුනි මම අද හිතුවා ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් අපිට දැන් මේ වෙනකොට පැන්නගිල තියෙන ලොකු ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරන්න අපි ඔක්කොමලා විශේෂයෙන් පාසල් ගුරුවරු ටියුෂන් ගුරුවරු නැත්නම් උපකාරක පන්ති ගුරුවරු එකතු වෙලා ළමයින්ගේ මේ ප්‍රතිඵල ඉහළ නංවන්න විශාල වෙහෙසක් දරුවට හැමෝම බලන්නේ දරුවට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්නනේ. එහෙම උත්සාහ කළාට දිනින් දිනම දිගටම ව්‍යාපාරයෙන් ප්‍රතිඵල අඩුවන ප්‍රවණතාවයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒකෙන් දැන් දැවැන්ත අසිරුතාවයට පත් වෙලා තියෙනවා විශේෂයෙන් පාසල් ගුරුවරු වගේම ටියුෂන් ගුරුවරු. මොකද පාසල් ගුරුවරු අසිරුතාවයට පත් වෙනවා කලාපයෙන් අධ්‍යාපන මාධ්‍යාංශයෙන් ප්‍රතිඵල ප්‍රතිශතය අහනකොට ප්‍රතිඵල ප්‍රතිශතය බැහැලා. ඉතාලම හොඳට වැඩ කරන ගුරුවරුන්ගේ ප්‍රතිඵල ප්‍රතිශතය බැහැලා. අනිත් පැත්තට ටියුෂන් ගුරුවරු දැවැන්ත අභියෝගවල මුහුණ දෙලා තියෙනවා. ප්‍රතිඵලත් එක්කනේ ටියුෂන් ගුරුවරුන්ගේ අනාගතේ රඳාපවතින තියෙන හුඟක් දෙමාපියෝ බාරකරුවෝ කියන කතාවක් තමයි ටියුෂන් ගියාට ළමයින්ට ප්‍රතිඵල නැහැ කියලා. ඉතින් මේක දැන් දැවැන්ත දෙපැත්තම ලොකු අරුබුදයක්. ඊට පස්සේ ළමයාගේ අනාගතේ ළමයා ප්‍රතිඵල වලින් බිඳ වැටුණාට පස්සේ ඉතින් ආයලා ඒකේ ගුරුවරු දෙගොල්ල නම් මොනවා හරි කරගයි. නමුත් ළමයාගේ අනාගතය සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රශ්නයක් එනවා. මේ අභියෝගයේ හමුවේ දැන් තියෙන දැවැන්තම ප්‍රශ්නේ තමයි මෙහෙම ගියොත් ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රතිඵල දිගින් දිගටම අඩුවීම හරහා ව්‍යාපාර අධ්‍යයනයේ විෂයයට තියෙන ජනප්‍රියතාවය අඩු වෙගෙන යනවා. ඒතකොට මේ ජනප්‍රියතාවය අඩු වීමත් එක්ක ළමයි විෂයෙන් ඈත් වුණාම අපේ විෂය නිකන් හුදකලා විෂයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. වාණිජ්‍ය විෂය ධාරාවේ තියෙන ජනප්‍රියම විෂය ජනප්‍රිය නොවනම විෂය වෙන්න තත්ත්වයට අද ව්‍යාපාර අධ්‍යයනය පත් වෙමින් තියෙනවා. ඉතින් මේක අපි කොහොමද නැති කරගන්නේ කියන එක සම්බන්ධයෙන් පොඩ්ඩක් අවධානය යොමු කරපුවාම පසුගිය දශක දෙකකට වැඩි කාලයක් ව්‍යාපාර අධ්‍යයනයේ උත්තරපත්‍ර සමීක්ෂණයෙන් හා නැවත සමීක්ෂණයෙන් හඳුනාගත්ත ළමුන්ගේ දුර්වලතා 10ක් මේ වෙනකොට විභාග දෙපාර්තමේන්තුව හඳුනාගෙන තියෙනවා. මේක ප්‍රසිද්ධියට පත් කළ වසර ගණනාවක් වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ඇත්තටම ගුරුවරු අතරට මේක ළමයි අතර මේක ගියේ නැහැ. අපි ගුරුවරු විදියට ඔක්කොම ටියුෂන් ගුරුවරු, ඉස්කෝල් ගුරුවරු ඔක්කොම එකතු වෙලා මේ දරුවන්ගේ මේ දෝෂ ටික හදන්න පුළුවන් නම් අපිට ඇත්තටම දරුවන්ට හොඳ ප්‍රතිඵලයක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඊටාම සතුටුදායකයි. අපිට පුළුවන් නම් මේ ඔක්කොම එකතු වෙලා අපි සමූහයක් විදියට මේ වැඩපිළිවෙලට එනවනම් මේකේ පළවෙනියටම කියන දේ තමයි ප්‍රශ්න සඳහා නියමිත කාලය වෙන් කරගන්නේ නැහැ. ඒ කියන්නේ කාල කළමනාකරණය කරන්නේ නැහැ ළමයි. ඔහේ පේපර් එකට වාඩි වෙනවා. පුළුවන් විදියට ලියලා පුළුවන් විදියට එන්න උත්සාහ කරනවා. දෙක ඒත් එක්කම වෙන ප්‍රශ්නේ තමයි කෙටි පිළිතුරු ලියන්න ඕන ප්‍රශ්න වලට ලියන්නේ ඒකට වැඩි කාලයක් ගත කරනවා. ඒ වගේම රචනා කියන්නේ විස්තරාත්මක පිළිතුරු ලියන්න ඕන ප්‍රශ්න වලට අඩු කාලයක් ගත කරනවා. ඒතකොට මේ තුනේම තියෙන කාල කළමනාකරණයේ ගැටලුවක්. එක ප්‍රශ්න සඳහා කාලය හරියට වෙන් කරගන්නේ. දෙක කෙටි ප්‍රශ්න වලට වැඩි කාලයක් ගත කරනවා. තුන රචනා ශෛලිය කියන්නේ විස්තර ලියන්න ඕන ප්‍රශ්න වලට අඩු කාලයක් ගත කරනවා. ඒතර කාලය පිළිබඳ ප්‍රශ්න තුනක් තමයි මුල් ප්‍රශ්න තුන. ওই ප්‍රශ්න වල පෙළ ගැස්මක් විදිහක් නැහැනේ. නමුත් මම ඔබට මතක තියාගන්න පහසු වෙන්න ඕන පෙළ ගැස්ම කරුණු තුනක් ගත්තා එහෙම. ඊළඟට 4යි 5යි 6යි කියන්නේ ළමයි පිළිතුරු ලියන විදිහේ දෝෂයක් තියෙන. ඒකේ 4 වෙනි එක කියන්නේ ප්‍රශ්න නිවැරදිව තෝරා නොගැනීම හා ප්‍රශ්න කියවා අවබෝධ කර නොගැනීම. ප්‍රශ්න හරියට තෝරගන්නේ. සෙකන්ඩ් පේපර් එකේ අපිට තියෙනවා ප්‍රශ්න 8කින් 5ක් තෝරගෙන ලියන්න. එතකොට ඒ 5 ළමයි කොහොමද තෝරගන්නේ? සමහරට ගෙදරින් තෝරගෙන යන්නේ. ගෙදරින්ම 1යි 2යි 3යි ලියනවා, 4 අතාරිනවා, 5යි 6යි ලියනවා කියලා යනවා. සාමාන්‍යයෙන් උත්තර පත්‍ර බලනවා වෙනවා ළමයි 90%ක්ම ලියලා තියෙන එහෙමයි. 1යි 2යි 3යි ඊට පස්සේ 5යි 6යි. එතකොට ඇත්තටම ප්‍රශ්න 8ක් දෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මම නිරන්තරයෙන් අපි දරුවන්ගෙන් අහලා තියෙනවා. මම අපේ ප්‍රධාන පාලකතුමාණන්ලගෙන් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කළා තියෙනවා. මේක තේරුමක් නැති වැඩක්. ළමයින් මේ ප්‍රශ්න තෝරා ගැනීම පිළිබඳ අදහස බොහොම දුර්වල තැනක තියෙන්නේ. එතකොට ඊළඟට ඒත් එක්කම වඩා හොඳින් පිළිතුරු ලියන්න. දැන් ප්‍රශ්න තෝරාගෙන ඒකෙමුත් අපි ඔහේ ලියන්න යන්නේ නැහැ. අපිට හොඳට ලියන්න පුළුවන් වට මුලින් ලියලා පස්සේ අමාරු මේ වඩා හොඳින් පිළිතුරු ලිවියාගේ ප්‍රශ්න වල මුලින් පිළිතුරු ලිවීමට ක්‍රියා නොකිරීම. ඊළඟ ලිවීමේ දෝෂයමයි තියෙන්නේ ප්‍රශ්නය කීපවරක් කියවීමට මැලවීම. අපි ප්‍රශ්නය කියෙව්වේ නැත්නම් ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ උඩින් පල්ලෙන් බැලුවා ලියන්න පටන් ගන්නවා. ලියන එක තමයි ළමයිගේ ප්‍රමුඛ වෙන්නේ. නේ ප්‍රමුඛ විය යුත්තේ ප්‍රශ්නය කියවීම. දැන් දැක්කද මේ ලිවීමේ දෝෂ 3ක් තියෙනවා. දැන් කාල කළමනාකරණයේ දෝෂ 3යි, ලිවීමේ දෝෂ 3යි, ඊළඟට විෂයානුබද්ධ දෝෂ 3ක් තියෙනවා. ඒ තමයි ප්‍රශ්නයට අදාළව න්‍යායයන් භාවිත නොකිරීම. ව්‍යාපාර අධ්‍යයනයට අදාළ න්‍යායයන් තියෙනවා. ආර්ථික විද්‍යාව ගිණුම් කරන හැම විෂයකටම අදාළ න්‍යායයන් තියෙනවා. ඒ සිද්ධාන්තමය කරුණු ඇතුළත් වෙන විදිහට පිළිතුරු ලියන්න ඕනේ. ඒ පිළිතුරු නොලිවීම නිසා ලකුණු අඩු වෙනවා ළමයින්ගේ. ඊළඟට අපේ විෂයට අදාළව
පාරිභාෂිත පද තියෙනවා. ටෙක්නිකල් ටර්ම්ස් තියෙනවා. ඒ වචන දැන් චෙක් එකකට අස්සම් කරන්නේ අනකරු කියනවා වෙනුවට කවුරු හරි ගිණුම් හිමියක් කියවට ලකුණු දෙන්නේ නැහැ නේ අනකරු කියන්න ඕනේ. රක්ෂණය කරන්නේ රක්ෂකයා කියනවා මිසක් රක්ෂණ සමාගමකට ලකුණු දෙන්න බෑනේ. ඒ පාරිභාෂිත පද අවශ්‍යයි. ඒ වගේම මේ කරුණු සනාථ කිරීමට ඉදිරිපත් කළ යුතු සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්න. ඒක තමයි 9 වෙනි එක. මේ හැකි දත්ත ඇතුළත් නොකිරීම. අපි දලදේශීය නිෂ්පාදිත ගැන කතා කරනවා නම් ඒකේ ආංශික සංයුතිය ප්‍රතිශතක ගැන ලියන්න ඕනේ. අපනයනේ ආනයනේ ගැන කතා කරනවා ඒකේ ඒකට අදාළ සංයුතිය ලියන්න ඕනේ. ඊට පස්සේ අපිට පොඩි දත්ත ටිකක් නේ තියෙන්නේ. ඊළඟට ගිණුම් කරන අනුපාතවලදී ඒ දත්ත ටික ඉදිරිපත් තොරතුරු ඉදිරිපත් කරන්න ඕන සංඛ්‍යාත්මකව. ඊට පස්සේ අපි මේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දලදේශීය නිෂ්පාදිත දරන දායකත්වයේ වගේ අවස්ථාවලදී සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්න වෙන්නේ. සංඛ්‍යා දත්ත නැති වුණොත් පිළිතුරු අංග සම්පූර්ණ වෙන්නේ. යන්න බලන්න. එතකොට සිද්ධාන්තමය කරුණු සම්බන්ධයෙන් දෝෂ 3ක් තියෙනවා. දැන් දෝෂ 9යි. ඔය ටික ඔක්කොම හරියට දැනන්නේ නොසැලකිලිමත් ලෙස අපිලිවෙලට පිළිතුරු පත්‍රය සැකසීම. උත්තර පත්‍රය අපිට බලනකොට මේ ළමයා ලියලා තියෙන ඇඩ්වාන්ස් ළමයෙක් නේ සරසවි පිවිසුමේ ඉන්න ළමයෙක්. කැම්පස් එකට යන්න ඉන්න ළමයෙක්. ඒතර මේ ළමයෙක්ගේ උත්තර පත්‍රය අර නිකන් පහේ පන්තියේ නැත්නම් බාලාංශ ළමයෙක්ගේ වගේ වෙන්න බෑ. බොහොම පිළිවෙලට තියෙන්න ඕනේ. ඒ අපිලිවෙල නිසාත් බොහෝ ළමයින්ගේ අපිට ඉලක්කම් හොයාගන්න බෑ, ප්‍රශ්න අංක හොයාගන්න බෑ, කොටස් අංක හොයාගන්න බෑ. ඒක නිසාත් ළමයින්ගේ ලකුණු අඩු වෙනවා. මේ දෝෂ 10 හදන්ට ගුරුවරු මැදිහත් වුණොත්, ළමයි උනන්දු වුණොත් අපිට ව්‍යාපාර අධ්‍යයන විශේෂ ප්‍රතිඵල ලබා දීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක